1979 ත්‍රස්තවාද වැළැක්වීම පනත ගේනකොට විශේෂ විධිවිධාන తాවකාලික පනතක් ගෙනාවේ. අවුරුද්දකට తాවකාලික පනතක් ලෙස පීටීය ගෙනාවේ. හැබැයි 79 80 ඉඳන් එහෙනම් දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයගේ මිනිස්සු, මූලික මිනිස් අයිතිවාසිකම්ගේ මිනිස්සු, තමන්ගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තබන මිනිස්සු, මේ දැඩි නීතියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා රටේ. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව මේ පනත අහෝසි කරන්න කියලා අරගල කරා. මම ඔබට කියන්න කැමති මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. දැන් අපි හර්ෂ නැමතුම පනත සකස් කළ අවසන් අපි අවසන් සාකච්ඡාවකුත් පැවැත්තුවා. මම හිතන්නේ ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නා මේ වෙලාවෙත් තර්ජනයක් කරන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනයක්. සංවිධානාත්මක අපරාධ වලට අපි අර්ථ නිරූපණය හරියටම සංයුක්ත කරලා සංවිධානාත්මක අපරාධයකට අවශ්‍ය වෙන පරිදි අර්ථ නිරූපණය සකස් කරනවා. ඒකයි වැදගත්. ත්‍රස්තවාදී වැළැක්වීම පනතේදී ඉතා පුළුල් පරාසයක් තියෙනවා. තමන්ට දඩයන් කිරීමට අවශ්‍ය නම්, තමන්ට එකඟ නොවෙනව නම් දඩයන් කිරීමට අවශ්‍ය වෙන ප්‍රතිපාදනයක් PTA-ට හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාද පිළිබඳ අර්ථකථනය තියෙන PTA එක ඇතුළේ. හැබැයි අපි ඒක මුළුමනින්ම අර නිකන් මිනිස්සුගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මුළුමනින්ම ආරක්ෂා වෙන පරිදි සංශෝධනයකට යටත්ව අපි ඉතා ඉක්මනින් කරනවා.